හෙල්ලෝ ඔන්න අද ජූන් 19 දැන් වෙලාව 10:43යි. ඔන්න අද ලංකාවට යනවා ෆයිනලි. ද 4:10 ෆ්ලයිට් එක තියෙන්නේ. 12ට විතර ගෙදරින් පිටත් වෙන්න කියලා බැලුවේ. එහෙනම් වැඩි විස්තර ඕනේ අපි යන ගමන් සෙට් වෙමු. දැස්ලා ඉවරයි දැන් ඉෂාමයි ඇවිල්ලා කියලා කෝල් කරා. එයා මාව ඩ්‍රොප් කරලා එහෙම ආන්නේ අරන් යනවා. දැස්ලා ඔක්කොම ඉවරයි. කාබරෙත් කරා. එහෙනම් අපි ගියා. බයි බයි. කොහොමද යන්නේ? කොන බූට් එක ඩඩ මෙන්න එහෙනම් අයියේ අතුර මං බල්ල හොද ඕන තැනින් Yeah, one fish fillet bun and a crispy. යන්න එක්සයිට්මන්ට් එක තියෙනවා. ඒත් අර දැන් මෙහෙ දාලා යන්න පොඩ්ඩක් දුකයි. බලයන් ලංකාවේ යන්න තියෙනවා. අපිත් කවදා හරි ඔයගේ ෆ්‍රෙන්ඩ්ස් එකකින් ඇවිල්ලා එයාපෝට් එකෙන් බහි වුණේ යයි. Can I get the trolley? Yeah, you just need to pay for them. Oh, all right. Yeah, it's simple. It's all on the screen. We've got other. We're just doing a report here. So just those other ones. Oh, right. That's all right. When the green light comes, yep, that's it. All right. Thank you very much. Like that meeting with that Monday. Pizza meal? PS5 එක මේක ඉදේ. එහෙනම් ඔය ඩොකියුමන්ට්ස් ටික ගත්තද? ඔව් මේක ඔක්කොම ටික දිනවා. හරි වුණා. පරිසෙ මොකක් කරන කොලද ඉන්නේ? හම්බෙවා. අංගොල්ල දෙන්න. හරි මල්ලි. මේ ඩැක්ස් ඔක්කොම ගත්තනේ? ඔව් ඔක්කොම ටික ෆෝන් එක? ඔව් ෆෝන් ගත්තා. පර්ස් එක? මේක ගන්නවා. මේ පර්ස් එක ගත්තා. ඔය වගේ හිට්ස් ටික මේ පර්ස් එක ගත්තද? ඒ පර්ස් එක බෑග්. අන්න ඔක්කොම ගන්න. ඔක්කොම හරි. සීමු. හරි එහෙනම් හරි. කොල thank you හදේ ඔක්කොම. හරි. දැන් චම් කොල Thank you very much. Have a nice day. And your backpack as well. Yeah, it's just my laptop. I have to wear all bags. Ah. All cabin bags have to be there. Alright. We have a limit of 10 kilos per bag, Yeah. per passenger. So you are 12, we need to make it 10 kilos. I thought the laptop bag was පොඩි කේසයක් වුණා. හෑන්ඩ් ලගේජ් එක බලද්දි බර වැඩි වුණා. මං හිතුවේ හෑන්ඩ් ලගේජ් එකට ලැප්ටොප් බෑග් එක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ කියලා. Yeah, thank you. Hurry ham very soon. Bye bye. Hello. Apparently gates මාරු වෙලා. දැන් gate number 5 එකට එන්න කියලා announcement එකක් දුන්නා. ගේට් එක ගාවට ගියාට දැම්ම බෝඩ් වෙන පාටක් නැහැ. මං ආයෙත් වාඩි වෙලා හිටිය දැන් යනවා. එතන ෆෝන් එක charge කරගන්න හරියට. by the way ස්පෙෂල්ම පාර්ට් එක මට වීඩියෝ පටන් ගද්දි කියන්න බැරි වුණා. මං අද කවද්ද අද 19th නේ. අද 19th ගියාට අපේ අම්මලා දන්න වෙනවා කියලා. හැබැයි මේ දවස දන්නේ නැහැ. අපේ අම්මා හිතන් ඉන්නේ 21 එනවා කියලා. අයියා හිතන් ඉන්නේ 20 එනවා කියලා.
but I'm going to surprise them all. අද 19 යාළුවෝ දෙන්නෙක් කෙනවා කිව්වා දෙන්නෙක් නෙවෙයි 3 දෙනෙක් කෙනවා මාව පිකප් කරන්න එයාපෝට් එකට. ෂෝ බලමු. මුලින්ම ඒක ඔළුවට ආවේ මුලින්ම අපේ අයියා තමයි ඔළුවට දැම්මේ අපි අම්මව සර්ප්‍රයිස් කරමු කියලා මේ දවසක් කලින් ඇවිල්ලා. But I'm going to come 2 days early and surprise him too. So yeah, let's see how it goes. Oh, චූටි vlog එකක් කරනවා. අපිත් බණිමුද යාළුවනේ. අර මොකද වීඩියෝ එකක් දාලා තිබ්බේ. ඔව් දැක්කද? vlog එකක් කරනවා වගේ කපල්ල. උන් දෙන්න බණිනවා. Hello. 62k. Thank you. This way, the last cabin on Hello. Hello, 62k. Thank you. $62k. Hi, welcome. Hello. Do you want the in-one? Is this seat number 62k? 62K. This one. This one? Yeah, up here is the number. I guess the window seat is K, right? No, the H is the window seat. Let me confirm. You can see here. If you see here. The window. Oh. Sorry, man. Luggage in the overhead compartments or under the seat in front of you. ගමනාන්තයේ වෙත පැමිණ සිටිමු. කරුණාකර ආසන පරිසංඥාව Thank you. Finally landed. Then love the high panache to me. Thank you, man. Thank you. Bye. Landed, Machang, landed. Finally. අර අනිත් එකත් එක උන්නියන් කතා කරලා බැලුවා නම් මාරු කරන්න. ඔව්. ඌ සමහරට කැමතිත් ඒවිද ලොකු වෙනසක් නැහැ නේද ෂීට් එක. මට හිතුණා ඒක පස්සේ. ඒක උත්තර ගානක් නෑ. මල් මොකටද? Thank you. You're most welcome. දීනි කොහොමද? අම්මෝ. කොහොමද? ආච්චි කලින් හම්බෙලා නේ. You can let me know. යාළුවෝ ඇවිල්ලාද නේ? ඕ ඇවිල්ලා. ගොඩක් වෙලාද ඇවිල්ලා?
නැහැ අපි රෑන් කරන අපිටම වගේ ආවේ අපි 10:30 විතර වෙනකොට සර්ප්‍රයිස් දෙන්න. ඕ මෙහෙම අම්මලා දන්න වෙනවා කියලා මේ. දන්නවද? ඒ කියන්නේ අද අම්මා කියලා දන්නේ නෑ අද කියලා දන්නවා. ඔව් එළියට යන්නේ. දැන් හද උදේ අද එතකොට 7 විතර නෑ නම ගහයි. ඔව් ඒක තමයි ප්ලෑන් එක. අම්මලාත් නිදින්න අපි වැලේ හැම උදේටම යන්නේ කියලා ෂේප් එක. ඔව්. කොහෙද? ඒකන් ඔය අලුත් එක පොඩ්ඩක් එහෙම හේවඩ වටයක් දාන්න. එහෙනම් thank you very much ආර. හරි ඕකේ. හරි උතායි නයි. කවුද දැන් හරි? මං යන්නේ. බලමු රිසල්ට් ආවා. පාඩම් කරනවා මම. ඒක කිව්වා. ඒ වඩා. ඔද වෙන්නේ මට කවුද අලි මුල වෙන්නන්නේ එලකාර මේ මම පොඩි ගිෆ්ට් එකක් ගත්තා ඕන්න ගියාද මට ඒක දෙන්න වදගුණා වගේ අයිබම් එක්කන් ගායි ඈ යානේ ඉන්නේ අද අර කුඩින් දාන්න බය බය පා හරි ඉතින් බය වෙන්න එපා ලැප් එකක් දී කියලා මට තේරෙනවා අපි ආව යකෝ හතර නේ ඒ සාලිතුම වීඩියෝ කරනවද මම ඕකේ වීඩියෝ කරලා අම්මට දෙවි අපි දාන්න ඕන 01 baseline මේක කතා කරන් බෑ මම කැමරාවක් පැත්තදී ඔයා කියාගෙන හරි හරි මේ දානේ ඔක්කොම කපලා කොටලා දාන්නේ අයෙන්න බෑ කතා කරන ඒවට ටීන් දාපන් ඔතේ ටීන් අම්මා අර සෝනහන් වෙන්නේ නේද දැන් මේ ආවා යාළුත් එක්ක එහෙම ගෝල් ෆේස් එකේ පැත්තට එහෙනම් මෙතනින් මේ vlog එක ඉවරයි අම්මලව සර්ප්‍රයිස් කරන එක වෙනම vlog එකකට දාන්න එහෙනම් ඊළඟ vlog එකෙන් සෙට් වෙමු ජය වේවා අරෝ පයින් තමයි එන්නේ ආවු ඇවිල්ලා මොකෝ බයික් යාවේ නැත්නම් ඒ වෙයි කියලා මං හිතුවේ නෑ ඒ කොහොමාර දැල්ලා කීයට අපි වැස්සේ උඹ වැස්සේ 3 මාට විතර උඹ ඉඳාගත්ත පැද්ද ඕක මම නිදාගත්තේ මම අප්පා හරිද වෙනා හොඳම ඉඳා කලින් නිදාගත්තා හන්සිතයත් පැය භාගයකට ඉඳලා පිස්සු විනාඩි 10ක්වත් නෑ ලංකාවට ඇවිල්ලා මුලින්ම මන් නිදාගත්ත බලන් කොටුවේ තනකොළ පිටේ ෆොටෝ උන්න බලලා තියෙනවා මම දන්න දැන් අවශ්‍ය දේ රෙකෝඩ් කරගන්න ඕකේ ස්ටෝරේජ්